කොහොමද මගේ ආදරණීය ළමයි ටික? ඉතින් ඔන්න ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයාලට පොරොන්දු වෙන විදිහටම අරගෙන ආවා grade 6 වල lesson part 2 එක first lesson එකේ second part එක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු ඔයාලට මොනවද මේ part 2 එකේදී කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඔයාලට part 2 එකේදී කතා කරන්න තියෙන්නේ මොනවද මේ පරිගණකයේ තියෙන ලාක්ෂණික ගුණාංග කියලා. අපි ෆස්ට් වීඩියෝ එකේදී පරිගණකය කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අදහසක් ගත්තා. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේදී තියෙන්නේ මොනවද මේ පරිගණකයේ ලාක්ෂණික ගුණාංග කියන්නේ කියලා බලන්න. ඔන්න පළවෙනි ගුණාංගය තමයි වේගය හා කාර්යක්ෂමතාවය. දෙවෙනි ගුණාංගය නිර්වද්‍යතාවය. තුන්වෙනි එක නිත්‍ය බව. හතරවෙනි එක පිරිවැය. එවැගේම පස්වෙනි එක බුද්ධිමය බව. ඔයාලට සිලබස් එකේ මීට වැඩි ගුණාංග තියෙනවා. ඒ වුණාට ඔයාලගේ චූටි මූලයට 5ක් විතර මතක තියාගත්තාම හොඳටම ඇති. ඉතින් මගේ චූටි ළමයි ටික කැමති නේද මේ එක එක ගුණාංගය ගැන විස්තර දැනගන්න. ඉතින් ඔන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕනේ. ඔන්න පළවෙනි ගුණාංගය තමයි වේගය හා කාර්යක්ෂමතාවය. මේ වේගය හා කාර්යක්ෂමතාවයට අපි ඉංග්‍රීසි වලින් කියනවා speed and efficiency කියලා. එතකොට මේකෙන් කියවෙන්නේ අපි විසින් ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ කළ හැකි බව. ඒ කියන්නේ අපි දැන් පරිගණකයට අපි දැන් ෆස්ට් වීඩියෝ එකේදී කතා කරා අපි දෙන කාර්යයන් මේ පරිගණකයේ විසින් අපිට ඉට්ටු කරලා දෙනවා කියලා නේද? එතකොට මේ අපි දෙන ඕනෑම කාර්යයක් ඊටම කෙටි කාලයකින් අපිට සම්පූර්ණ කරලා දෙන හැකියාව මෙන්න මේ පරිගණකයට. ඊළඟ ගුණාංගය තමයි නිර්වද්‍යතාවය. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා accuracy කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නිවැරදි දත්ත හා උපදෙස් ලබා දුන් විට නිවැරදි තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ෆස්ට් වීඩියෝ එකේ කතා කරා අපි පරිගණකයට දත්ත ඇතුළත් කරනවා. ඒ දත්ත සැකසුමට භාජනය වෙනවා නේද? ඊට පස්සේ අපිට තොරතුරු මේ පරිගණකයේ විසින් අපිට ලබා දෙනවා. අපිට ලබා දෙන තොරතුරු නිවැරදි තොරතුරු කියලා මෙන්න මේ ගුණාංගයෙන් අපිට කියන්නේ ඒ ලබා දෙන තොරතුරු තාමත් නිවැරදි තොරතුරු කියන එක. ඊළඟ එක තමයි නිත්‍ය බව. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා consistency කියලා. එතකොට මෙන්න මේකෙදි කියවෙන්නේ යම් කිසි ක්‍රියාවලියකට අදාළව ලබා දෙන ආදානය අපි ඉංග්‍රීසි වලින් කියනවා input කියලා. එක සමාන වන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය නැත්නම් output එක සමානයි. කියන්නේ අපි ලබා දෙන ඉන්පුට් එක සමාන නම් ඒ හැම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය එක සමානව අපිට මේ පරිගණකයේ විසින් ලබා දෙනවා කියන එක. ඔන්න ඊළඟ එක පිරිවැය. අපි නැත්නම් ඉංග්‍රීසි වලින් මේකට කියනවා cost කියලා. එතකොට මේ පිරිවැය කියන එකෙන් අදහස් වෙන්නේ අපි කම්පියුටර් එකක් නැත්නම් පරිගණකයක් ලැප්ටොප් එකක් මිලදී ගන්න අපිට විශාල මුදලක් වැය වෙනවා නේද? සාමාන්‍යයෙන් අද කාලේ ලැප්ටොප් එකක් ගන්නවා නම් ඔයාලට ලක්ෂයකමාරක් දෙකක් අනේ වගේ ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඒ වුණාට මේ ලැප්ටොප් හරි වගේ පරිගණකය හරි නඩත්තු කරන්න එච්චර වියදමක් අපිට වැය වෙන්නේ නැහැ. අන්න ඒ අදහස තමයි මෙන්න මේ පිරිවැය නැත්නම් cost කියන එකෙන් අපිට ලබා දෙන්නේ. ඊළඟ එක තමයි බුද්ධිමය බව නැත්නම් අපි ඉංග්‍රීසි වලින් මේකට කියනවා intelligence කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අපි විසින් ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කිරීමට හැකි නමුත්
මිනිසෙකුට තරම් තනිවම තීරණ ගැනීමට නොහැකි. ඒ කියන්නේ දැන් අපි පරිගණකයට උපදෙස් ලබා දෙනවා, ආදානයක් ලබා දෙනවා නේද? එතකොට අපි ලබා දෙන ආදානයක් නැත්නම් උපදෙස් අනුව තමයි මේ පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වුණාට මේ පරිගණකයට පුළුවන් ද තනිවම ක්‍රියා කරන්න නැත්නම් අපි හිතමු අපි දැන් චිත්‍රයක් අඳින්න කියලා මේ පරිගණකයට ආදානයක් ලබා දෙනවා. ඒ වුණාට මේ පරිගණකයට පුළුවන් ද මම දැන් චිත්‍රයක් අඳින්න ඕනි කියලා හිතලා චිත්‍රයක් අඳින්න එහෙම කරන්න බැහැ නේද? අන්න ඒක තමයි කියන්නේ මිනිසෙකුට තරම් තනිවම තීරණ ගැනීමට හැකියාවක් මේ පරිගණකයට නැහැ කියලා. ඊළඟ එක අපිට දැන් ඊළඟට තියෙන්නේ ඔන්න අපි ගුණාංග ගැන කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මේ නිහිත පරිගණක සහිත උපාංග. කියන්නේ මොනවද කියලා බලන්න. අපි ඊට කලින් ඔයාලගේ සිලබස් එකේ මේ කොටස නැහැ. කියන්නේ මේකේ නිර්වචනයක් ඔයාලගේ සිලබස් එකේ දීලා නැහැ. ඒ වුණාට ඔයාලගේ අමතර දැනුමක් හැටියට මම ඔයාලට නිහිත පරිගණකේ නැත්තම් නිහිත පද්ධතියක් කියන්නේ මොකක්ද කියන නිර්වචනය ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. අපි නිහිත පද්ධතියක් කියන එකට ඉංග්‍රීසි වලින් කියනවා embedded system කියලා. එතකොට මේ නිහිත පද්ධතියක් කියන්නේ එක් කාර්යයක් හෝ සීමිත කාර්යයන් සංඛ්‍යාවක් ඉතා කාර්යක්ෂම ඉටු කර ගැනීම සඳහා නිර්මාණය කළ ඇති උපාංගයක් තුල ඇති පරිගණක පද්ධතියක්. අපිට කාර්යයන් එකක් හෝ වැඩි ගණනක් කරගන්න ඒ කරගන්න කාර්යය ඉතා කාර්යක්ෂමව කරගන්න නිර්මාණය කරලා තියෙන එක් උපාංගයක් සහිතව ඇති පරිගණක පද්ධතියක්. අපි උදාහරණයක් විදිහට වොෂින් මැෂින් එකක් ගත්තොත් වොෂින් මැෂින් එකෙන් අපිට රෙදි සෝදන්න පුළුවන්, ඒ රෙදි වේල ගන්න පුළුවන් නේද? එතකොට මේ වොෂින් මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ පරිගණක පද්ධතියෙන්. අපි දැන් උදාහරණ බලමු මේ පරිගණක පද්ධති නැත්නම් නිහිත පරිගණක පද්ධති වලට උදාහරණයක් බලමු. පළවෙනි එක බලමු රෙදි සෝදන යන්ත්‍රය. අපි දැන් ඉගෙන කතා කරන්නේ නේද? දෙවෙනි එක නූතන මෝටර රථ. මොඩර්න් කාස්, මේ අලුතෙන් එන කාස් වැඩ කරන්නේ මේ පරිගණක පද්ධතියක් මත. තුන්වෙනි එක ජංගම දුරකථන. මොඩර්න් ජංගම දුරකථන නැත්නම් අපි කියනවා ස්මාර්ට් ෆෝන් නේද? අන්න ස්මාර්ට් ෆෝන් ඒ වගේම නූතන රූපවාහිනී මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ පරිගණක පද්ධතියකින්. අන්න ඊළඟට ඔයාලට දැනගන්න තියෙන දේ තමයි මොනවද මේ පරිගණකයේ කොටස්. ඉතින් මේ පරිගණකයේ කොටස් ගැන මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්නම්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලගේ 6 ශ්‍රේණිය නැත්නම් grade 6 වල මම පාර්ට්ස් ටික ඔයාලට ගෙනත් දෙන්නම්. මොකද චූටි මොලේට එකපාර දරා ගන්න අමාරුනේ නේද? ඒ නිසා මේ වීඩියෝ එකකින් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.